ලාංකේය සංස්කෘතියේ නොමැකෙන සංකේතයක් වුණ නිලි රැජින මාලිනී ෆොන්සේකා ගැන බොහෝ දේවල් කියුණා. අප බොහෝ දෙනෙකුට පසු කර යා නොහැකි සිතිජයක් වන ඒ විශිෂ්ට රංගවේදනීය ගැන බොහෝ දේ මේ සභාවේ කියුණා. ඒ නිසා විශාල පවුලක් ඇතුලේ මට මුණ ගැසුණු ලොකු නැන්දා ගැනත් වචනයක් එකතු කරන එක මගේ යුතුයකමක් කියලා මම හිතනවා. හැම කාලෙකම තාරකාවක් රැස්වලල්ලක් එක්ක ජීවත් වුණ ඇය අපේ විශාල පවුල ඇතුළේදී ඊටාම සාමාන්‍ය ගැහැණියක්. ගෙදරකට ආවහම සාලෙන් නැවතුනේ නැහැ ඇය. කුස්සිය දක්වාම යන කෙනෙක් ඇය. නැන්දාගේ ජීවිතය ඇතුලේ අවංකකම ඇගේ රංගනය මේ තරම් නිර්ව්‍යාජ වෙන්න බලපාන්න ඇති කියලා මං හිතනවා. මොනතරම් කාර්යබහුල වුණත් පවුලේ අයගේ ජීවිතවල හැම විශේෂ අවස්ථාවකදීම ඇය හිටියා. තමන්ගේ ඥාති දුවල පුතාලා ලොකු මහත් වෙන හැටි බොහෝම ආදරයෙන් ඇය බලා සිටියා. ඒ වගේම ඒ අයගේ ජීවිත එළිය කරන්න උදව් කරන්න අවශ්‍ය හැම වෙලාවකම උදව් කරන්න ඇය දෙපාරක් හිතුවේ නැහැ. සමහර උදව් නම් කරන්න අවශ්‍ය වුණෙත් නැහැ. එය මාලිනී ෆොන්සේකා වීමම අපි බොහෝ දෙනෙකුගේ ජීවිතවලට උදව්වක් වුණා. විශාල ආලෝකයක් වුණා. ඇය අප අතර තවදුරටත් නොහිටියත් ඇගේ චරිතයෙන් ගලන ආලෝකය අප බොහෝ දෙනෙකුගේ ජීවිත ඉදිරියටත් එළිය කරાવી. ඉතින් අපේ පවුල වෙනුවෙන් නැන්දා රෝගාතුරව සිටින කාලය තුල සිටම ආදරයෙන් උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අතරින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ අතරින් මම මුලින්ම මතක් කරන්න කැමතියි නැන්ද වෙනුවෙන් අතිශය කැපවීමෙන් තම කාලය ශ්‍රමය ලබා දුන් වෛද්‍ය සංජය හේයන්තුරුව වෛද්‍යවරයා ડોક્ટર නැන්දව අපි ළඟ තියාගන්න සියලු උත්සාහයන් කැපකිරීම කළා. ඒ වගේම වෛද්‍ය මොහාන් රාජකරුණා, වෛද්‍ය අමිත ප්‍රනාන්දු ඇතුළු ඇය වෙනුවෙන් තම ශ්‍රමය කාලය කැපකිරු දෙස් විදෙස් සියලුම වෛද්‍යවරුන්ට මගේ ආචාර්ය සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට මගේ ස්තුතිය මේ වෙලාවේ මම පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාව මේ වෙලාවේ සෙනෙහසින් මම මතක් කරනවා. ජයන්ත අංකල් ස්තුතියි හැම දෙයකටම. ඒ වගේම නැන්දව ආදරෙන් බලාගත් නවලෝක රුහලේ හෙද කාර්ය මණ්ඩලයට මෙන්ම චාන්දනී මිස් ඇතුළු නවලෝක රුහලේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඇයව හැමදාම සතුටින් තියන්න උත්සාහ කරපු සිනේස්ටා පදනම, ඒ පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලය, කලාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ආදරය සහ ස්තුතිය. ඒ වගේම ඇය වෙනුවෙන් ආශිර්වාද පූජා පැවැත් වූ සියලුම ආගමික නායකයින් මේ මොහොතේ මා සිහිපත් කරනවා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අවමංගල්‍ය උත්සවයක් සඳහා මැදිහත් වීම ලබා දුන් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට පවුලේ ඥාතීන් වෙනුවෙන් මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම රජය නියෝජනය කරමින් මේ අවස්ථාවට සැපැමිණි ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මේ අවමංගල්‍ය උත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මුල සිටම ඉතා වෙහෙස වී කටයුතු කළ ගරු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවී සහෝදරයාට අපගේ ආදරණීය ස්තුතිය මම පිරිනමනවා. ඒ වගේම රාජ්‍ය අවමංගල කමිටුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ එම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිගුල්වැව මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට, කොළඹ මහා නගර සභාව, ලංකා කලා මණ්ඩලය, සිනමානු මණ්ඩලය,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රූපවාහිනී සංස්ථාව ඇතුළු සියලු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය, ජනාධිපති ලේකම්තුමා ඇතුළු සියලු රාජ්‍ය පෞද්ගලික අංශ නිලධාරීන්, ආහාර, විදුලිය, ජලය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව ආදී ක්ෂේත්‍රවල සියලු පවතුන් කුඩා පුස්තිකාව සංස්කරණය කළ ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා මහතා ඇතුළු සියලුම පාර්ශව මේ වෙලාවේ ස්තුතිපූර්වකව සිහිපත් කරනවා මම. ඒ වගේම අවමංගල්‍ය කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලබා දුන් ජයරත්න මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ එහි අධිපති ගාමිණී ජයරත්න මහතා සහ එම් මැතිණිය චමරී ජයරත්න මහත්මිය මේ වෙලාවේ ස්තුතිපූර්වකව මම මතක් කරනවා. අපේ ආදරණීය චන්දික නානායක්කාර ඔය හැමදාම දුන්න ආදරයට, සෙනෙහසට, රැකවරණයට අපේ මුළු පවුලම ප්‍රණාමය. ඒ වගේම නිලූකා වාගේ අද්දකින් තමයි නැන්දම වැඩිපුර බලාගත්තේ. ස්තුතියි. නිල්හන් හැමදාම නැන්ද ළඟින් හිටියා ඔයා. රේඛා ඇන්ටි, ධනුෂ්ක අන්තිම මොහොතේ ඇයව හැඩ කළා ඔයා. ශෙරින් අක්කා, සංගීත අක්කා, ගිරි ඇන්ටි, සීතා ආදරේ. ස්තුතියි. තවද මාදිවැල ප්‍රදේශවාසීන් ඇතුළු අය රෝගාතුරු දාපටන් ඒවා ආදරෙන් බලාගත් ලංකාවේ මෙන්ම විදේශ රටවල සිටින සියලුම ආදරණීයයන්ට මගේ ස්තුතිය පුද කරනවා. නැන්දා වෙනුවෙන් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බැල නොකැඩී ඇදී එන මේ ආදරණීය ජනගංගාව නියෝජනය කරන ඇය වෙනුවෙන් දුක්වන සෑම ආදරණීය හදවතකටම මම හිස නමා මගේ ආචාර්ය සහ ස්තුතිය පුද කරනවා. යම් හේකින් නම සඳහන් කරන්න නොහැකි වුණ සියලුම දෙනාට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවසාන වශයෙන් මෙහෙම කියලා මම නවතින්නම්. ඉතිහාසය ලියවෙද්දී ඒකට ඇතුළු නොවන පුංචි කතන්දර බොහෝමයක් අවසාන මොහොත දක්වාම නැන්දා මාත් එක්ක බෙදාගෙන තියෙනවා. මේ කතා ඇතුලේ පුංචි පූසන් හොරතල් කරපු ජීවිතයේ පුංචි දේවල් වලට අසීමිත ලෙස ආදරය කරපු සුන්දර අහිංසක ගැහණියකගේ ආත්මය කැටි වෙලා තිබුණා. ඒත් තවදුරටත් ඒ කතන්දර බෙදා ගන්න අප අතර නැහැ. නමුත් මාල්නී ෆොන්සේකා නැමැති මහා සාරවත් වෘක්ෂයේ සෙවන කිසිදාක අප ජීවිත හැර නොයන බව ඔබට වගේම මටත් විශ්වාසයි.